අභිමානවත් ජාතියක අනාගත මුද්‍රාව රැඳි සඳහිරු සෑය. ශ්‍රී ලක්දෙරණ තුළ ප්‍රාග් බෞද්ධ යුගයේ සිට මෙරට ඉදිකළ ස්තූප පිළිබඳව මූලාශ්‍රගත තොරතුරු වලින් අනාවරණය කර ගැනීමට හැකි වෙනවා. වසර 2000 ගණනකට පෙර සිදු වූ මහින්දාගමනයෙන් පසුව ශ්‍රී ලංකාව පුරා ස්තූප ඉදිකිරීම ක්‍රමික වර්ධනයකින් ගොඩනැගුණු බවක්ද පෙනෙන්නට තිබෙනවා. බෞද්ධ ජනයා ස්තූප ඉදිකිරීම තුළින් අපේක්ෂිත ආගමික අරමුණු අතර ශාරීරික ධාතු වන්දනාවට මූලික තැනක් හිමි වෙනවා. අතීතයට සාක්ෂි දරන පෞරාණික පොතපතෙහි බුදුන් වහන්සේගේ දකුණු ධාතුව තැන්පත් කොට ඉදිකරනු ලද තූපාරාම ස්තූපයේ පටන් විවිධ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිකරනු ලද ස්තූප පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. බෞද්ධ පොත්පත්වල සඳහන් වන ආකාරයට අතීත රජවරු මෙරට රාජ්‍ය පාලනය කළ කාලවකවානුව තුළ ඔවුන් විසින් විවිධ හේතුන් මත සිහිවටන ලෙසද වෙහෙර විහාර ඉදිකළ අතර මෑත කාලිනවද එවැනිම අරමුණු සිහිගන්වමින් ස්තූප හෙවත් චෛත්‍ය ඉදිකර තිබෙනවා. අතීත ශ්‍රී විභූතිය නැවත සිහිගන්වමින් වසර 2000 ගණනකටත් පසු ශ්‍රී ලක්දෙරණට උරුම අභිමානය රැකදුන් අභීත රණවිරුවන්ගේ දහදිය මහන්සිය සහ කැපවීම මතින් අනුරපුර වන්දනීය භූමියේ ජයශ්‍රී මහා බෝධියට නුදුරින් කුරුණෑගල හන්දියේ පිහිටි අති මනහර වටපිටාවකින් හෙබි භූමි භාගයකි. එය ස්වර්ණමාලී මහසෑරදුන්ට පමණක් දෙවැනි මහා ස්තූපය වෙනුවෙන් වෙන්විනි. තම දිවි දෙවිනි කොට පළමුව තම මව් රටේ නිරන්තර සිත්ති තබා ගනිමින් කුරිරු ත්‍රස්තවාදය ශ්‍රී ලක්දෙරණින් සහ මුලින්ම අතුගා ලංකාද්වීපයේ ස්වෛරී භාවය භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය සුරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් කැප වුණා. ඒ වීරෝධාර උත්තුංග මිනිස් සමූහයාගේ එකමුතුවෙන් ගඩොලින් ගඩොල අහස කරා නැගෙන්නේ නිදහසේ හමා යන සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජනයා නියෝජනය කරන ශ්‍රී ලාංකේය පුරවැසියාගේ ජීවන සුළඟ මුසු වූ සම්බුද්ධ ආශිර්වාදයේ පණිවුඩේ රැගත් ජාතියේ අනාගත අභිමානවත් මුද්‍රාවයි. කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදය සහ මුලින්ම ඉවත් කිරීම වෙනුවෙන් ඉදිවෙන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 9 වෙනි ඉංජිනේරු සේවා රෙජිමෙන්තුව විසින් සිදු කරනවා. හිටපු ජනාධිපති සහ සේනා විධායක මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පනාවකට අනුව හිටපු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භුනේ වර්ෂ 2010 නොවැම්බර් මාස 22 වෙනිදා. චෛත්‍ය ඉදිවන හැඩය අනුව එය විවිධ නම් වලින් හඳුන්වනවා. ධාන්‍යාකාර, ගාන්ටාකාර, බුබ්බුලාකාර, ඝටාකාර, පද්මාකාර, අම්ලාකාර, පළඳනාකාර ලෙසින් ඒවා හඳුන්වනු ලබනවා. සඳහිරු සෑය ඉදිවන්නේ දිය බුබුලක හැඩයගත් බුබ්බුලාකාර ස්වභාවයෙනුයි. චෛත්‍ය මැද්දේ බුදුන් වහන්සේගේ සර්වක්ෂ ධාතුන් වහන්සේලා, මහරතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මෙන්ම රන්, රිදී, මැණික්, ඇද්දල ආදියද තැන්පත් කරන්නට දෙස් විදෙස් සදැහැති පින්වතුන්ට අවස්ථාව උදා වුණා. සඳහිරු සෑයේ විශාලත්වය සලපතල මළුවේ සිට උසින් අඩි 282.6ක් වන අතර ඒ විශ්කම්භය අඩි 255ක් වෙනවා. සෑය ඉදිකර තිබෙන්නේ භූමියේ ස්වභාවික පිහිටි පොළව අභ්‍යන්තරයේ කළුගල දක්වා අඩි 45ක් පමණ හාරා සම්පූර්ණයෙන්ම පස් ඉවත් කර එම ගල්තලාව මත අඟල් 6 වැඩි කිරීම 9 ප්‍රමාණයේ කළුගල් තට්ටුවක් අතුරා ඒ මත තවත් ABC කළුගල් කියුබ් මිශ්‍රණයක් ලෙස ජලය සමග යොදා ටොන් 20ක් බර ඇති ගල් රෝලකින් තලා පොළව මතුපිට දක්වාම කෘතිම කළුගලක් නිර්මාණය කරයි. ඒ මත සෑය ඉදිව තිබෙනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 9 වෙනි ඉංජිනේරු සේවා රෙජිමෙන්තුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උපදේශකත්වයේද සහායද ලැබී තිබෙනවා. මේ වන විට චෛත්‍ය අඩි 96ක ප්‍රමාණයක් සම්පූර්ණ කර තිබෙනවා. සඳහිරු සෑය රුවන්වැලි සෑයට වඩා උසින් අඩි 18ක් අඩුවනවා. චිරාත් කාලයකට ශ්‍රී ලාංකේය අභිමානය ලොවට කියාපෑමට ඉදිවන මෙම නිර්මාණය සම්පූර්ණයෙන්ම නිම කිරීමට අවශ්‍ය වැලිකියු ප්‍රමාණය ලබා දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ නාවික හමුදාව දායකත්වය ලබා දෙනවා. ඊට අවශ්‍ය කරන කළුගල් සැපයීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි. සඳහිරු සෑය ඉදිකිරීම සඳහා යොදා ගනු ලබන ගඩොල් නිෂ්පාදනය සුවිශේෂී ආකාරයකට සිදු වෙනවා. සම්පූර්ණයෙන්ම මෙම සෑයේ වැඩ අවසන් කිරීම සඳහා අඟල් 16 වැඩි කිරීම, 8 වැඩි කිරීම දෙක ප්‍රමාණයේ නියමිත ප්‍රමිතියකට සකස් කළ ගඩොල් භාවිතා කරනු ලබනවා. එම ගඩොල් අවශ්‍යතාවය පූර්ණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පිඟන් ගඩොල් සංස්ථාවට අයත් අනුරාධපුර, ගල්කඩවල, ඇලයාපත්තුව, මහියංගනය,
අම්පාර, ඇඹිලිපිටිය, නාරම්බල, බිංගිරිය, යටියන හා වෑ උඩ යන ප්‍රදේශවල පිහිටි උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවලදී ත්‍රිවිධ හමුදාව සිල් ආරක්ෂක බලකාය රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ගඩොල් නිෂ්පාදනය කරනවා. මේ අතර සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා අලුහුණු අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීමට අති විශාල මුදලක් වැය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිදුව තිබෙනවා. එනිසා මාතලේ ප්‍රදේශයෙන් හිරිකල් සපයා ගැනීමෙන් අනතුරුව ඒවා යුද්ධ හමුදාවේ ශ්‍රමදායකත්වයෙන් අනුරාධපුර ඇලයාපත්තුව කර්මාන්ත ශාලාවේදී අලුහුණු බවට පත් කරනවා. මෙහි ඉදිකිරීම් කටයුතු නිම කිරීම සඳහා වන සිමෙන්ති අවශ්‍යතාවය සඳහා පමණක් විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා. අනෙකුත් අමුද්‍රව්‍ය සියල්ලක්ම පාහේ ත්‍රිවිධ හමුදාව විසින්ම සපයා ගනු ලබනවා. වත්මන් ආරක්ෂක මානලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ඉක්මනින් අවසන් කිරීමට ක්‍රියා කරමින් සිටිනවා. අභීත රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට ගෞරව කරන්නට සුවිසල් සෑරදුන් තව නොබෝ කලකින් ජනතාභිවන්දනයට පත්වනවා. සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු සඳහා දෙස් විදෙස් සියලූම දනන් හට මුදලින් ශ්‍රමයෙන් සහ ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කිරීමෙන්ද දායකවීමට හැකියාව තිබෙනවා. තව නොබෝ කලකින් බොහෝ දෙනෙකුගේ කැපකිරීම සහ දායකත්වය මතින් ඉදිවන සඳහිරු කිරණින් ඒකාලෝක වන මෙම සෑය අනාගතයට කියාපාන්නේ අභීත රණවිරුවන්ගේ ශ්‍රී විභූතියයි. අභීත රණවිරුවන්ගේ වීර වික්‍රමයයි. ඒ සුභවාදී අනාගතය නිර්මාණය කරන්නට ඊට පෙර පරම්පරාවේ අපරිමාණ කැපකිරීමයි. වසර 30ක් පුරා අපේ මව්බිම වසාගෙන තිබුණු කුරිරු ත්‍රස්තවාදී යුද්ධය වසර 2009 මැයි මාසේ 19 වෙනිදා සදහටම අවසන් වුණා. මේ යෝධ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ, පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 29000 ගාණක් මිය ගියා. 60000කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවයින් 14000කට අධික සංඛ්‍යාවක් අදටත් මේ මොහොතේ බරපතල ලෙස තුවාල ලැබීම නිසා මුළු ජීවිත කාලයම ඇඳන් උඩට රෝද පුටු උඩට වෙලා කාලය ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් යුද්ධය අවසන් වුණාට පස්සේ මේ මියගිය නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ ඒ වගේම ආබාධිත තත්වයට පත් වෙලා ඉන්න නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ මේ යුද්ධයේදී සම්පූර්ණයෙන් දහඩිය කඳුළු ලේ පරිත්‍යාග කරමින් සිරුරු කොටස් පරිත්‍යාග කරමින් මේ යුද්ධය ජයග්‍රහණය කිරීම සඳහා දරදිය ඇද්ද හැමදෙනාම වෙනුවෙන් එවකට ගරු ජනාධිපතිව හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් සහ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ දෙදෙනා එකතු වෙලා කරන ලද සංකල්පයක් අනුව තමයි මේ සඳහිරු සෑය ගොඩනගන්න වැඩ කටයුතු සිද්ධ කළේ. මේට මුල්ගල තියලා ඊට පස්සේ අද වන විට වසර 11ක කාලයක් ගත වෙලා තියෙනවා. මෙම විශාල ස්තූපය සෑදීමේදී ඒ සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය පවා කරන්නේ හමුදා සෙබළුන් සහ සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන්. මේ සඳහා අවශ්‍ය වියදම් අපි පිරිමහගන්නේ අපේ හමුදාවල සමාජිකයින්ගෙන්, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලසේනාවේ ඉන්න නිලධාරීන්ගේ සහ සෙබළුන්ගේ මුදල් වලින්. මීට අමතරව ලංකාවේ දානපතියන් කීප දෙනෙකුත් මේකට අවශ්‍ය උපකාර කරලා තියෙනවා. ඉතින් අපි දැනට මේ ස්තූපයේ 3න් 2ක වැඩ අවසන් කරලා තියෙනවා. තව 3න් 1ක වැඩ කොටස පමණයි අවසන් කරන්න තියෙන්නේ. ඉතින් ඉදිරි වසර හෝ වසර එකහමාර ඇතුළත මෙම ස්තූපයේ සම්පූර්ණ වැඩ අවසන් කළා අපේ රටේ බෞද්ධ ජනතාවට වැඳ පුදා ගන්න තවත් ඓතිහාසික සිද්ධාස්ථානයක් බවට පත්විය හැකි චෛත්‍යයක් විදියට අපි මේ චෛත්‍ය ගොඩනංවනවා. බෞද්ධ ජනතාව අතර ඉතාමත්ම ගෞරවයට පාත්‍ර වෙලා තියෙන අනුරාධපුරයේ 8ම ස්ථානයේ තියෙන පුදබිමේ තමයි මේ චෛත්‍යයත් පිහිටවලා තියෙන්නේ. මේ සඳහිරු සෑය චෛත්‍ය රාජානන් වහන්සේ අපේ බෞද්ධ ජනතාවට වැඳ පුදා ගන්න, පූජා පවත්වන්න සුදුසු පූජා භූමියක් බවට පත්වේවි. ලක් ඉතිහාසයේ දැවැන්තම ආගමික නිර්මාණයක් ලෙස නිර්මාණය වන සඳහිරු සෑය ලක් ඉතිහාසයේ රං අකුරෙන් ලියවෙන ඉතාමත්ම උත්තුංගකාරී හැටියට අපට මේ වෙලාවේදී සඳහන් කරන්න පුළුවන්. රණවිරුවන්ගේ නිර්මාණයක් ලෙස ඉදිවෙන සඳහිරු සෑය අද ලක් ඉතිහාසයට මහත් ආලෝකයක් ගෙන දෙන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. සඳහිරු සෑය නමින් මේ අටමස්ථාන මැදේ ඉදිවෙන මේ චෛත්‍ය ඉදි කරන්නේ මේ රට බේරාගත්ත, ඒ වගේම මේ රට බේරා ගැනීමට ගිහිලා ආබාධිත තත්ත්වයේ සිටින සියලුම ඒ රණවිරුවන් සිහිපත් කරලා ඒ දෙමව්පියන්ටත් ජනතාවටත් මලක් පහනක් තියලා පින් සිද්ධ කරගෙන ඒ දරුවන්ට පරලෝ වශයෙන් පින් දෙන්න බලාපොරොත්තුවෙන් තමයි, මූලික බලාපොරොත්තුවෙන් තමයි මේ සඳහිරු සෑය මේ ඉදි වෙලා යන්නේ. සියලුම කටයුතු ඒත් අපේ හමුදාවේ මැදිහත් වීමෙන් දිවා රාත්‍රී නොබලා මේ දරුවන්, මේ අව්ව නොබලා, වැස්ස නොබලා, පින්න නොබලා
මේ කටයුත්ත සිද්ධ කරනවා. මේ කරන්නේ මොකද්ද? අපි රණවිරුවන් සිහිපත් කිරීමටත් නැත්නම් රණවිරුවන් කරපු මෙහෙවරට කළගුණ සැලකීමක් වශයෙන් අපි සලකන්න ඕනේ. විශේෂයෙන් මේ සඳහිරු සෑයේ කටයුතු යුද හමුදාවේ මූලිකත්වයෙන් යුක්තව ඉෂ්ට කරනු ලබනවා. ඒක නිසා මේ සූර්යයත් සඳක් පවතින තුරුම මේ චෛත්‍යරාජන් වහන්සේ පවතිවා. අපේ අනුරාධපුර නගරයේ පූජනීය වස්තුන් බලන්න එන අතරේ අපේ ලංකාවාසීන්ට විතරක් නෙමෙයි විදේශිකයන්ට පවා මේක නරඹලා තොරතුරු දැනගෙන ඉතිහාසය මොකක්ද කියලා අවබෝධයක් ගන්න මේ සඳහිරු මහා සෑය අනුරාධපුරයේම තිබීම වැදගත් වෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි මේ පැමිණ සිටින්නේ සඳහිරු චෛත්‍යරාජාණන් වහන්සේගේ අභියසට. අප සියලු දෙනාම මුළු ලංකාවාසී බෞද්ධ අන්‍ය ආගමිකයන් ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මෙම චෛත්‍යරාජාණන් වහන්සේ ඉදිකර අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරදී වැත්මතුන්ට වන්දනාමාන කිරීමට හැකි ඉක්මනින් සකස් කර දෙන ලෙස තමයි ඉල්ලා සිටින්නේ. 30 අවුරුදු සාපලත් යුද්ධයේ අවසානයේ හමුදාව විසින් යුද්ධ හමුදාවත් ත්‍රිවිධ හමුදාවත් සියලු දෙනා එකතු වෙලා රටේ නන් දෙසින් පැමිණි ශ්‍රමිකයන්ගේ ශ්‍රම දායකත්වය අරගෙන මේ උතුම් වූ චෛත්‍ය රාජයන් වහන්සේ නිර්මාණය කරනවා. ඇත්තටම මේ සඳහා විශාල වැඩකොටසක් ත්‍රිවිධ හමුදාපතිවරුන් ආරක්ෂක ලේකම්තුමා ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජයත් සියලු දෙනාම කැපවීමෙන් යුතුව මේ වැඩ කටයුතු ලහිලහිය කරගෙන යනවා. මේ නුදුරු දිනකෙදිම මේ වටිනා වස්තුව මේ බුද්ධ ශාසනය පවතින තාක්කල් පවතින මේ උතුම් වූ චෛත්‍යරාජන් වහන්සේ සියලු ලක්වාසී ජනතාවට වැඳ පුදා ගැනීමට දැක බලා ගැනීමට අවස්ථාව නුදුරේම උදා වෙනවා. ඒ පිළිබඳව සියලු දෙනාටම ස්තුතියි. බොහොම පිං.